සුබ දවසක් වේවා යාළුවනේ ඔයාලට. අද මම ඔයාලට පෙන්වන්න ලෑස්ති මේ මට්ටමක දලු කඩන විදිහ. මේ තියෙන්නේ කඩපු කොටසක්. අන්න බලන්න. අරිම්බු දාලා ලස්සන කඩන්න ඕනේ. අර උඩ කොටස තියෙන්නේ මේ තියෙන කොටස කඩලා නැහැ තාම. මේ තියෙන කඩන්න තියෙන කොටස. මේ අපේ මාමා කෙනෙක් දලු කඩනවා. පොඩ්ඩක් බලමු කඩන විදිහ. පේනවනේ ලස්සනට තියෙන විදිහ. මෙන්න දලු කඩන විදිහ. ඔන්න බලා ගන්න. ගාන් මාමා කොහොමද ඔය දලු කඩන්නේ දැන්? මේ කරන්ට අපිට අරිඹුව දාලා නැට්ට ගහටම තියෙන්න නැට්ට කුච්චි වගේ කියන්නේ නැතුව. ඒකට ඒකේ දල්ල ඉන්නේ නැහැ. ඒ ගහටම හංගවලා ඔව් කරන්ට ඒකට එක මට්ටමකට තියෙනවා. ඔව් අරිඹුව ඉතුරු ගන්න නිතරම. අරිඹුව ඉතුරු ගන්න ඕනේ. ඔව් ඒකට දවස් 7න් 7ට කඩන්න පුළුවන්. ඒ විදිහට කඩන්න ඕනේ. වටදලු කඩන්නෙත් නැහැ නේ. නෑ වටදලු කඩන්නේ නැහැ. මට තියෙන දල් ඉතිරි කර ගන්න උන ගහ හැදෙන්න. ඔතම ගහ යාන්. නැත්තම් උඩට නිකන් එහෙම හැදිලා ඕනේ. නැත්තම් නිකන් දලු අස්සෙන් අඩු වෙනවනේ වටදලු ගඩුවන්නේ. ඔව්. ඔය විදිහට තමයි කඩන්න ඕනේ. ඔව් අන්න ඒ විදිහට කඩ ගන්න ඕනේ. ඉන්න යාළුවනේ හරියාකාරව මට්ටමක් කඩන විදිහ තමයි මේ මම කියලා දුන්නේ. මේ වැස්ස හින්දා පොඩ්ඩක් වීඩියෝ කරගන්න අමාරුයි. අරිඹු හරියාකාරව ඉතුරු කරන්න ඕනේ නේද? ඔව් අරිඹු ඉතුරු වෙන්න ඕන. විතරක් අරිඹු දාලා වඩන්න වටදල්ල දාලා අරිඹු ඉතුරු කරලා ගහට හංගවලා කඩන්න ඕනේ. ඒක හරිය දෙනවා. අර පහලින් පෙන්නේ යාළුවනේ මට්ටම් කපපු නැති කොටසක්. අර ඒකේ දලු ටිකක් ඇදිලා තියෙනවා හොරයි. ඒ කෑල්ල කපන්න තියෙන කෑල්ලක්. දැක්කනේ වෙනස. බලන්න.
මේ තියෙන්නේ දලු කඩපු බෑග් එකක් කඩලා ඉවරුණා. මේවා මට්ටම් කෑලිනේ. මේවා මට්ටම්. ඒතර අර පල්ලෙහා කෑල්ල ඒකට මොකක්ද කියන්නේ? ඒක මොට්ටමලි. මොට්ට මලිනේ. ඒක කරනකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් දාමු එකක්. යාළුවනේ මට්ටම ඇදිලා තියෙනවා ලස්සනට. අපි යාළුවනේ අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා අපි. නැවතත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් සමිත් SL World YouTube නාලිකාව subscribe කරලා තියාගන්න යාළුවනේ. මෙවැනි වීඩියෝ ඔයාලට තවත් ගේනවා. එතකන් ඉතින් අපි subscribe කරලා තියාගන්න. like කරලා comment කරලා සහයෝගයක් දෙන්න යාළුවනේ. තෙරුවන් සරණයි ඔබ සැමට.